මේ මං නගින පියගැට පෙළේ යද්දි යම් ආයාසයකින් තමයි යන්න තියෙන්නේ. මොකද මේ පියගැට පෙළෙහි සැකැස්ම හරි අමුතුයි. අංශක 70 කෝණකින් තමයි මේ පියගැට පෙළ හදලා තියෙන්නේ. මේකත් අපිට ගන්න පුළුවන් මේ රාජධානියට ත්‍රුවාක්‍රම පැමිණීමට ඇති බාධාවක් විදියට. පිළිගැනීමේ අමුත්තන් දෙදෙනෙක්ම සිටිනවා ඔබට පෙනේ. මේ තමයි යාපහුවේ සිංහරු. මෙහි වෙනස නම් මෙම පිළිම නෙලීමේදී දේශීය සිංහ තේජස වෙනුවට සිනාමුසු මූණක් සහිත සිංහරුවක් නෙලීමයි. මේ විදේශ ආభాෂයක් හිමි වූ බවටද පෙන්වා දෙයි.